hello, welcome back to my YouTube channel. ඉතින් අද මම යනවා පොඩි ගමනක්. මට තියෙන වැඩ වගේක් කරගන්න. ඒකට මම යනවා. ඉතින් මම තනියම තමයි යන්නේ. ඉතින් මේක පුංචි සෝලෝ ඩේට් එකක්. ඉතින් සුපුරුදු පරිදි බස් එකේ තමා අද ගමන. ඉතින් මම මාතරට තමයි යන්නේ. ඉතින් අපේ ගෙවල් ළඟ ඉඳලා මාතරට යන්න බස් එකේ යන්න පැය එකමාරක් විතර යනවා. ඉතින් අපි යමු. ඉතින් ඔන්න මම මාතරට ආවා. ඇවිල්ලා මුලින්ම ගියේ බෝධියට ගිහිල්ලා පඳුරක් දාලා වැඳලා එහෙම තමා අනිත් වැඩ ටික කරගන්න ගියේ. ඉතින් මම ටිකක් උදෙන් ආවේ. මේ වෙලාවේ 9:00 විතර. ලොකුට ෂොප් එහෙම අරගෙන තිබ්බෙත් නෑ ඒ වෙලාවේ. ඉතින් මම ඉස්සරහට ගියා අරල් තියෙන ෂොප් එකකින් ගන්න දේවල් ටික අරගන්න. ඉතින් මම මුලින්ම ආවේ මාතර ස්ටයිලිෂ් එකට. ගොඩක් අය මේක දන්නවා. ඔය ස්මෝල් බිස්නස් කරන අයට එහෙම ගන්න පොඩි අයිටම් ගොඩක් දේවල් මෙතන තියෙනවා. ඉතින් මටත් ගන්න ඕන දේවල් කීපයක් තිබ්බා. ඒ ටිකත් මම මෙතනින් අරගත්තා. ඊට පස්සේ මම මේ ආවේ බිග් සිටි එකට. ඒකනත් ගන්න දේවල් කීපයක්ම තිබුණා. මෙන්න මේක රුපියල් 60ට ලාභයිනේ. කපුරු බෝල. ඒකේ ගොඩක් තියෙනවත් එක්ක. ඉතින් මම ඒක ගත්තා. ඊට පස්සේ ආවා මෙන්න මෙතෙන්ට මාර ලස්සනයි යන්නේ ටික. ඉයරින්ස් අර පොඩි ඒවා. ගොඩාරියක් තිබ්බ එතන. මාත් ඉතින් චූටි එකක් ගත්තා. ඉතින් ලස්සන කොණ්ඩ කටුත් අලුතෙන් ඇවිල්ලා තිබුණා පාට ඒවා කොච්චර බැලුවත් අන්තිමට ගන්න ඉතින් කළු පාටම තමයි. කළු පාටේ වෙන දෙකක් අරගත්තා. ඊට පස්සේ එතන ගන්න ඕන කරන ටික අරගෙන එතනිනුත් ආවා. ඉතින් මාරම විදියට අවුව තිබ්බේ පුදුම රස්නේ. මේ දවස්වල කොහොමත් එහෙමනේ ගොඩක් පැති වලට මේ මාරම රස්නයක් තියෙන පායන නිසා එළියට බහින්න බෑ. ඉතින් පුදුම විදියට රස්නේ. ඉතින් මම මේ කුඩේ කුත් තියලාගෙන දැන් මේ යන්නේ ඇඳුම් ගන්න. ඉතින් මං ආවේ කොළඹ කොටුවේ කඩේට. මේකට නම් ඉතින් කවද කොයි වෙලාවෙ ගියත් මාර විදියට සෙනග ඉන්නවා එතන. ඉතින් මේ දත් හිටිය සෙනග ටිකක්. ඉතින් එතන එච්චර සෙනග ඉන්නේ මේ කඩේ ගොඩක් ඇඳුම් මේ ගොඩක් මිල අඩුයි. ඒක නිසා ඉතින් ගොඩක් අය එතනට එනවා. ඉතින් ඇඳුම් එහෙම තෝරන්න හරිම අමාරුයි. කට්ටියත් වැඩි වුණාම. ඉතින් මෙතන ටී-ෂර්ට් එහෙම තියනවා ගොඩාරියක්. මේ මෙන්න මේවා 595යි. මේ ඉතින් ලස්සනයි. එක ඩිසයින් ගොඩාරියක් තිබ්බා. මේ ලොකු ක්වොලිටියක් නෑ. ඒ වුණාට ඉතින් ටික කාලයක් අඳින්න පුළුවන්. අවුලක් නෑ ඉතින් ඒකට. මාත් ඉතින් එතනින් දෙකක් අරගත්තා. එක කාලයට එක ඩිසයින් එනවා. එතෙන්ට හැමදාම තියෙනවා ඒකම ගානම තමයි ඉතින් මොන එක වුණත්.
මෙන්න මේ බ්ලවුස් එකත් 995යි. ඇත්තට මේ ගානට එක වටිනවා. ඒත් වැඩේ කියන්නේ මෙතන ෆිට හෝම් රූම් එහෙම නැහැ. ඉතින් ඒක නිසා දාලා බලන්න විදියක් නැහැ. ඒක නිසා ඉතින් මම ගත්තෙත් නැහැ මේක. ඒක හැබැයි ලස්සනයි. අරගෙන බහැන ලොකු වැඩි වුණොත් ආයෙ අරන් යන්න වෙනවා මේක මාරු කරන්න. ඒක නිසා ඉතින් මේ ගත්තේ නැහැ. මෙන්න මේකත් 995යි. මේකත් ලස්සනයි. ඉතින් එතනිනුත් ඇඳුම් ටිකක් අරගෙන මම ආවා ප්‍රභාත් ෆැෂන් එකට. එතන නම් ඇඳුම් ලෝකයක් අනේ පිස්සු හැදෙනවා. හැමතැනම බලන තැන ගවුමයි තියෙන්නේ. කොච්චර මෙතන ඇඳුම් තිබ්බත් මට සෙට් වෙන එකක් අනේ මෙතන තිබෙන්නේ නැහැ. මෙන්න මේක නම් හොඳයි කියලා හිතුණා. ඒත් අනියමට මේක ෆිට ඔන් කරලා බලලා කම්මැලි හිතුණා. ඒ වෙලාවේ මාර බඩගිනි. ඉතින් මම එතනින් ආවා. එතන මොකුත් ජත්තේ නැහැ. ඊට පස්සේ මම ආවා දවල්ට කන්න. ඉතින් මම මෙතෙන්ට ඇවිල්ලා කෑම කනකම් හිටියා. ඉතින් මම මෙන්න මේක තමයි ඕඩර් කරේ. ඉතින් මම මේක කෑවා මෙතෙන්ට වෙලා. මෙච්චර ලොකු එකක් ගත්තට මට ඒක කා ගන්න බැරි වුණා. භාගයක් ඉතුරු වුණානේ. දැන් තියෙනම් කියලා හිතුවා. මේක දැක්කම ඊට පස්සේ මම මේ ආවේ බැංකොක් ඇඳුම් තියෙන ෂොප් එකකට. මට බ්ලවුස් එකක් ගන්න ඕන වෙලා තිබ්බර මේ බෝ එක තියෙන බ්ලවුස් එක තියෙන මේ දවස් ට්‍රෙන්ඩින් යන. අන්න ඒක මෙතන තියෙනවා දැකලා මම ආවා. ඒකත් හරි ගියේ නෑනේ. මෙන්න මේ කලර් එක විතරයි තිබ්බේ. මේක එකයි තිබ්බේ එකක්. මම හෙව්වේ කළු පාට. ඒක තිබ්බේ නෑ. ඉවර වෙලා කිව්වා මේක විතරම ඇතන තිබ්බේ. ඉතින් මේක මට සෙට් නෑ කලර් එක. ඒ නිසා මම මේක ගත්තෙත් නෑ. ඊට පස්සේ මම ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන අන්තිමට ආවේ කීල්ස් එකට. මම අර සන් ක්‍රීම් එකක් බැලුවා. මේ ෂොප් තුනකම බැලුවා ලවර්ස් වල. මේක තිබ්බේ නෑ. හැබැයි මෙතන එක තිබුණා කීල්ස් එකේ. ඉතින් එතනින් ඒකත් අරගත්තා. ඔන්න ඉතින් දැන් නම් මගේ වැඩ ටික ඔක්කොම ඉවරයි. ඉතින් දැන් නම් මාරම මහන්සි මලු ටිකත් එල්ලගෙන. ඉතින් මෙන්න මේ බීම් එක ගත්තා කීල්ස් එකෙන්. මම තේලියට ඇවිල්ලා එතනම ඉඳන් ඒකත් බීලා ආවා මේ බස් එක තියෙන තැනට පයින්න. ඉතින් ඇවිල්ලා එතන ටික වෙලාවක් ඉන්න වුණා බස් එක එනකන්. ඉතින් ඔහොම තමයි අද මගේ දවස ඉවර වුණේ. ඉතින් කොහොමද අද ගෙනාපු වීඩියෝ එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තව දෙයක් තියෙනවා මතක් කරන්න. ඔයා මගේ වීඩියෝ එක බලන්නේ මම සබ්ස්ක්‍රයිබ් නොකරන ආදරෙන් මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ආයෙ දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙනවා. බයි බයි.